අර බුක් එකේ තියෙන හැම අකුරක් ගානෙම ෆිල් කරන්න ලොකුවට පුෂ් කරන්නේ නැතුව ටීචර් ගයිඩ් එකේ එක්ස්පෙක්ටඩ් තව ඒරියාස් තියෙනවා. ඒ ඒරියාස් වලට ફોකස් කරන්න කියන එක. දැන් සිම්පලි මම මේක හයිලයිට් කරන්න හේතු තමයි මටම දරුවෝ කීප දෙනෙක් ඉන්පුට්ස් දුන්නා. සමහර ස්කූල්ස් වල කියලා තියෙනවා මේ දවස්වල ස්ක්‍රැච් ගේම්ස් කරනවා. තර්ඩ් ටර්ම් ටෙස්ට් එක දෙන්නේ ඒ ගේම් එකෙන්. ගේම් එකෙන් ක්වෙස්චන් එකක් විදිහට තමයි දෙන්නේ. දැන් ඒක වෙන්න පුළුවන් අම්මේ තාත්තේ. මොකද ස්කූල්ස් ඒ විදිහට කරගෙන යන නිසා. දැන් මේ සැරේ ටීචර් ට්‍රේනින් එකේදී කිව්වා කියලා අපිට ලොකු මිරැකල්ස් expect කරන්න බෑ. One thing, all the teachers do not go for trainings. Other thing, like they have their own plans of doing. හැබැයි edexcel එකකින් focus කරන්නේ it's much better to send students to achievement test, or at least if you're not sending students to the achievement test, tally the knowledge level. ඔක අර දැන් අපිට ලංකාවේ local context එකේ හුරු විදිහට අර ශිෂ්‍යත්ව විභාගය වගේ grade 5 වලදී ශිෂ්‍යත්ව තියෙනවා. සමහර schools වල දරුවෝ කියන්නේ schools මාරු කරන්න ඕනේ නැති දරුවෝ ශිෂ්‍යත්ව ලියන්න ඕනේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට ලියවනවා knowledge level එක කරලා අර competition එකත් එක්ක ඉන්න ඕන කමට. දැන් අපි achievement test එකක් ඉවර කරපු ගමන් ඉන්නේ මගේ personal experience එක්ක. ඇත්තටම achievement test එකට train වෙලා යන දරුවෝ they really have a very good knowledge level than the others who are not trained. මොකද ඒකෙදී ගොඩාක් questions කරනවා, ලොකු depth එකකට දේවල් අපි drill down කරනවා, like simply we decompose each and every piece of the subject content. So what teacher training focuses is somehow groom up students to the knowledge level that achievement test matches. Make it the most important key element for the coming year. When we expect that the schools also will focus on them, but we will definitely stick with that. මොකද ගොඩාක් දරුවෝ achievement test දැන් next year මේ සැරේ ලියපුවා ඉවරයි. next year ලියන්න ඉන්න දරුවෝ ඉන්නවා. සහ ඒකෙන් ඇත්තටම හම්බ වෙන knowledge එක වැඩි. ඒක එක point එකක්. By the way, I could not mention before, if there are any clarification, please feel free to unmute and raise, like we are frankly expecting your feedback and your opinions in this process. මොනාම හරි දේවල් තියෙනවා නම් ඒක questions එන්න පුළුවන්, feedback එකක් මොකක්ම හරි opinion එකක් add කරන්න තියෙනවා නම් අම්මලා තාත්තලා anytime මාව disturb කරලා කතා කරන්න, කිසිම issue එකක් නැහැ. හරි. එතකොට මගේ first point එක ඒක. එතකොට අපි focus කරනවා ගොඩක්ම subject content එක. schools වලින් book එකක් කරනවා. අපි book එක නොකරනවා නෙමෙයි. හැබැයි book එකේ order එකට යන ගමන් අපි අර book එකේ හැම වචනයක්ම fill කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම school එකෙන් කරවල එවන නිසා අපි ඒකට tally වෙන විදිහට ඕන කරන subject knowledge එක දරුවන්ට දෙන වැඩේ තමයි අපි mainlyම focus කරන්නේ. Right. ඒ තමයි number 1. Number 2, now we are drawing to the year end, and while we meet like most of our kids, they have completed their first term. Mostly first term එක ඉවර බබාලා තමයි අපිට හම්බ වුනේ. ඒ නිසා ඒ දරුවන්ගේ first term එක කොහොමද complete කරන්න කියන එක තිබුණා. එතකොට අපි second term එකට එද්දී we have done some revision content, questions කරා, revise කළා content එක. ඒ කරලා second term එකට දරුවන්ව යවුවා. එතකොට තව චුට්ටක් ඊට වැඩිය improve කරපු model එකකට අපි යන්න හදනවා. දැන් මේතනින් එහා content එකේ edexcel කියලා නෑ. For everyone, edexcel, Cambridge, everyone. අපි දැන් අපි එන්නේ year end එකට. June, July, සමහර schools July end එකේ term test තියෙනවා. සමහර August මුල term test එක තියෙනවා. September වල කොහොමත් ඊළඟ year එකට යන එක තමයි objective එක. මම මේ වැඩේට screen එක share කරලාම පෙන්නන්නම්. එතකොට අපි June ඉඳලා කියන coming week එකේ ඉඳලා මේක හෙට Sunday තියෙන physical class එකේ ඉඳලා නෙමෙයි, Sunday දරුවන්ට ඊළඟ Sunday ඉඳලා, මොකද හෙට අපි plan lesson එකක් තියෙනවා. ඒ කියන්නේ June 2nd ඉඳලා තියෙන හැම class එකේම මේ
flow එක practice වෙනවා. අපි හැම unit එකටම ඒගොල්ලන්ගේ හැම unit එකකටම revision tutorial with set of questions. Revision tutorial and questions දරුවන් එක්ක discuss කරනවා. එතකොට අර මුලදි miss වුණ lessons තියෙන්න පුළුවන්. ඒ lessons උත් ආපහු content එක revise වෙනවා. So for that they will be given a tutorial and a separate worksheet. The worksheet would be mostly a small unit test sort of for us to evaluate how do they perform. එතකොට අපිට weeks 6ක් ඕනේ minimum. ඒ weeks 6 අපිට June month එක ඇතුලේ 4 weeks, July month එක ඇතුලේ 2 weeks විදියට හම්බ වෙනවා. ඒ කාලය ඇතුළත අපි bleed 1 week තියලා තියෙනවා. ඒ කියන්නේ weeks 7කට තමයි අපි plan කරන්නේ. ඒ weeks 7 ඇතුලේ මුළු content එකම revise කරන එක තමයි අපේ plan එක. ඒකට separate academic materials දරුවන්ට ලැබෙනවා. plus ඒ unit test එක අපි class එක ඇතුළේදී කරන්න තමයි fullම try කරන්නේ. just in case time issue එකක් වුණොත් අපි inform කරනවා මොකද්ද alternative plan එක කියලා. ඒකත් එක්ක parallelly හැම දරුවෙක්ටම within coming week මම මේ පෙන්නන platform එක අම්මලා තාත්තලා නම් මේක use කරලා ඇති. this is simply Moodle and this is our LMS learning management system. හැම දරුවෙක්ටම ඒගොල්ලන්ගේ learning management system account එකක් ලැබෙනවා මේ week එක. now from tomorrow onwards පටන් ගන්න week එක ඇතුලේ. එතකොට ඒකේ දැන් මම demo එකක් පෙන්නන්නම්. Excel grade 4 program එකෙන් ගිහිල්ලා එතකොට ඒක ඇතුලේ textbook එක, activity book එක plus ඒ දරුවන්ට unit wise අපි දැනට කරලා තියෙන content materials plus අපි ඉස්සරහට දෙන lesson tutorials එතකොට ඒ unit test හැම දෙයක්ම ඒක ඇතුලේ තියෙනවා anytime refer කරන්න. මොකද ටිකක් නිතර වෙන issue එකක් තමයි දරුවෝ absent වුණාම හරි දැන් online class එකක නම් WhatsApp group එකේ material එක නැති වුණාම හරි ඒක හොයාගන්න බැරි වෙන එක. මේක third term එකේ ඉඳලා ඊළඟ අවුරුද්දේ කියන්නේ දිගටම proceed වෙනවා. දරුවන්ගේ content එක අපි LMS එකකට දාලා තියෙනවා. කොහොමද LMS එකට login වෙන්නේ කියලා හරි මම මෙහෙමම පෙන්නන්නම්. හැබැයි just මම quickly පෙන්නන්නම්. හැබැයි මේකට guide එකක් ලැබෙනවා. ඒක ගැන worry වෙන්න එපා. මේ අපේ LMS එක learner.etsl.edu.lk simply log වෙන්න තියෙන්නේ. දරුවන්ට මෙන්න මේ Microsoft button එකට යන්න තියෙන්නේ. Microsoft button එක උඩ click කරලා දරුවන්ට Microsoft account එකක් හම්බ වෙනවා. ඒ account එකේ තියෙන email password දීලා ඔය වගේ අතරට යන්න තමයි තියෙන්නේ. දැන් මගේ save කරලා තියෙන හින්දා මගේ email password ඇහුවේ නැහැ. simply email එකයි password එකයි දීලා අතරට යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ platform එක open වෙනවා. අර මම කලින් හිටිය admin platform එකේ මේ තියෙන දරුවන්ට පේන විදිහට platform එක. ඉතින් දරුවන්ට පුළුවන් මේ program එක ඇතුළට ගිහිල්ලා මේ මම පෙන්නන එකේ මම අර කලින් පෙන්නුව දේවල් ටික නැහැ. මේ වගේ usually program එක ඇතුලේ තියෙනවා ඕන කරන lesson materials ඒ හැම එකක්ම download කරගන්න පුළුවන්. මේක ගැන complete guide එකක් එක්ක username password අපි WhatsApp කරනවා. so please keep in touch. එතකොට ඒක use කරන්න පුළුවන් දරුවන්ට හැම material එකක්ම ගන්න. that's number 2. that would be simply how the LMS would be in use. ඊළඟ දේ දැන් මෙතන මේ ගොඩක් වෙනුනට දරුවන්ට අදාළ එක විතරක් පේනවා. ඒ නිසා ඉෂුව එකක් නැහැ. මට එක දෙයක් පෙන්වන්න ඕනේ මේක ඔපරේට් කරනකොට දැන් සමහර content වල මේ වගේ folders හදලා තියෙන්නේ. ඒ කියන්නේ එක් folder එක ඇතුළේ තියෙනවා තව ගොඩාක් worksheets. ඒක තව ගොඩක් files තියෙනවා. ඒ හැම එකක්ම access කරන්න පුළුවන්. ඒක චුට්ටක් parents දරුවන්ට පොඩි practice එකක් දෙන්න. එතකොට ඒගොල්ලන් මේ වැඩේ අල්ලගෙන යයි. That's number 2. Number 3, how are we going to evaluate the students? Then from the unit 1 onwards, we are gonna
we are gonna have unit tests, and at the end we are gonna have a mock term test as well. So all the marks would be updated in this digital report. For physical students, there would be a physical report card also given. It was here around. Yeah, I'll show you. It was somewhere here. Physical දරුවන්ට තමයි physical එක හම්බ වෙන්නේ. මොකද අපි ක්ලාස් එකේ දි කරන හින්දා එවෙලෙම මට මාක්ස් දාලා දෙන්න පුළුවන් නිසා ආතිය අන්දේ online දරුවන්ට සහ physical දරුවෝ දෙගොල්ලන්ට මේ platform එක ready. මේකේ දැන් අර මම කලින් කිව්වනේ දරුවන්ට ලැබෙනවා කියලා Microsoft account එකක්, username and password. ඒකත් එක්ක දරුවන්ට ලැබෙනවා student number එක. දැන් මෙතන මම demo එකක් විදියට පෙන්නන්නම් with the center number. මේක ඇතුලේ දරුවන්ට බලන්න පුළුවන් ඒගොල්ලන්ට එයාලා කරපු exams මොනවාද, ඒකේ marks කොහොමද, ඒක එක්ක ඒගොල්ලන් grading එකක් තියෙනවා නම් දැන් achievement test යන ඉන්න දරුවන්ට අපි P1 P2 P3 කියලා grading එකක් එක්ක focus කරනවානේ. So what the grading is, and the paper අපි paper එක maintain කරනවා. මොකද සමහරලාට ඇත්තටම දරුවන්ටත් paper එක miss වෙනවා. මේ screen එක පේනවද නැතුව ඇතිනේ. paper එක ඔය විදිහට scan copy එකක් තියෙනවා. එතකොට දරුවා අතින් misplace වුණා issue එකක් වෙන්නේ නැහැ. digital copy එකක් තියෙන නිසා. මේක තමයි අපිට ඊළඟට පෙන්වන්න ඕන වුණ දේ. හේතුව අපි මේ report mode එකක් දරුවොත් එක්ක maintain කරගෙන යන නිසා. plus ඒකේ තව ටිකක් motivating fact එකක් තියෙනවා. ඒ තමයි class wise rank එක plus the branch wise rank is visible. Like where do they stand simply. We can see like based on other with other students where do they stand. That is just as a motivational factor. We are embracing the top few on the digital report. So this is also one thing that would be added. All like this student numbers we will be sending with the Microsoft account itself, but with the from the first paper onwards, this would be active. Right. So that is another one I wanted to share. The third thing that I wanted to share. So simply this would be our plan for the rest of the academic year. So from my end, these are the main 3 points. So before handing over to Ms. Lakmini, from my end, I really expect all the students, if they can participate the classes without missing any, so that like within a day they can brush up the content and they can evaluate themselves as well. පොඩි time එකක් තියෙනවා උනාට easily අපිට එතකොට දරුවන්ට ඔක්කොම units ටික refer කරවලා papers ලියවලා term test එකට practice කරවන්න පුළුවන්. That's number 1. And number 2 is I really request the parents. Now I hope you all have some sort of understanding how computing subject goes. This nature would be different from for other subjects, but with computing subject there are certain cases, like this is again not a blame to the parents, but there are certain cases that the parents are not taking the subject so weighted. They just lightly take. මොකද ස්කූල් එකෙන් මෙච්චරනේ කරන්නේ, ඒ හින්දා ඔය ඇති වගේ පොඩ්ඩක් ගන්න ගතියක් සමහර වෙලාවල් තියෙනවා. උතින් ස්කූල් එකෙන් කරන එක ඇති නම් ආපහු අපි ළඟට එවන්න ඕනේ නෑ. එතකොට අපි මේ full effort එක දෙන්න හදන්නේ. දෙන්නේ සහ තව හදලා දෙන්න හදන්නේ දරුවන්ට ඊට වඩා එයාලගේ knowledge එක improve කරන්න. plus ඔය මොන achievements ලිව්වත් නැතත් මොන book එක කළත් ultimately edX law Cambridge O levels දෙනවා නම්
ඒ O level ලියනකොට ලියන්න ඕනේ ස්ටෑන්ඩඩ් පේපර් එක. එතකොට ඒ ස්ටෑන්ඩඩ් පේපර් එකට උණු නොලෙජ් එක හදන පාත් එකේ තමයි අපි මේ යන්නේ මිෂන් එකේ යන්නේ. ඒ නිසා ඒකට ලොකු සපෝට් එකක් පේරන්ට්ස් ලගේ අන්ඩර්ස්ටෑන්ඩින් එක ඇත්තටම අපිට ඇති. එතකොට අපිට මේ වැඩ ටික ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ඔව් පොඩ්ඩක් එක්සෑම් කාලේට රෂ් එකක් දැනේ, වැඩ ලෝඩ් එකක් වගේ තියෙයි. එහෙම දේවල් ටිකක් තියෙනවා. එහෙම නැත්නම් මේ කන්ටෙන්ට් එක කරගෙන යන්නත් බෑ. ඉතින් ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක අපිට දෙන්න කියලා මම ගොඩක් ගෞරවයෙන් ඉල්ලනවා හැමෝම පේරන්ට්ස් ලගෙන් මේ දැන් දෙන සපෝට් එක වගේම ඉස්සරහටත් අපිට සපෝට් එක දෙන්න කියලා. ඔය දේවල් ටික තමයි මට මේන්ලි කියන්න ඕනකම තිබුණේ. academic plan එක, LMS එක සහ digital report එක. මෙතනින් පස්සේ මම මිස් ලක්ෂිට hand over කරනවා online mode එක ගැන ටිකක් තියෙන දේවල් concerns ගැන කතා කරන්න කියලා. ඊට කලින් parents ට මොනවා හරි මේ කියපු දේවල් ගැන in detail දැනගන්න හෝ opinions තියෙනවා නම් more importantly පොඩි විනාඩි ප්‍රමාණයක් ෆෝරම් එක ඕපන් කරන්න. ටීචර් මේ අර පේපර්ස් යනවා කිව්වේ යුනිට් වයිස් නේ. අර දැන් දෙන විදිහටම මේ lessons wise යනවද? ඒක දිගටම නැත්නම් ඒක change වෙනවද? unit and lesson wise නේද අම්මා? ඔව් අපි papers හදනකොට දැන් ඔය අම්මා දන්නවනේ ඔකේ lesson wise paper එක එන විදිහ. එතකොට සමහර lessons තියෙනවාම merge කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩ දිග paper එකක් හැදෙන්නේ නැතුව සමහර lessons merge කරන්න පුළුවන්. එතකොට අපි කොහොමද unit wise එක paper එකක් දෙන්නේ. හැබැයි ඒක ඇතුලේ lesson wise pieces වලට කඩලා. දැන් ඔය අපි දැනට class එකේදී practice කරපු papers වලම අපි ලොකු paper එකක් දෙනවනේ එක lesson එකකට. ඔව් ඒකෙන් ටීචර් ඇත්තට මේකෙන් අර පුලි lesson එකම cover වෙන නිසා මාර වටිනවා ඒක. Exactly. ඔව් අම්මා. දැන් ඒක වෙනස් කරන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අම්මා දැන් practically මෙහෙම දැන් ඒ වගේ papers හදලාම මම materials එක්ක දෙනවා. එතකොට ගෙදරදී හරි ඒක practice කරන්න පුළුවන්. හැබැයි දැන් අපිට class එකේ time එකත් එක්ක exam එකක් විදිහට කරනකොට අම්මා ඒ paper එක ඇත්තටම දිග වැඩි. ඔව්. ඒක 2 මේ length නේ. ඒ නිසා ඒකට match වෙන විදිහට concise ටිකක් exam එකට අහන model එකේම ප්‍රශ්න ටිකක් තමයි ඔය unit test එකට එන්නේ අම්මා. හැබැයි practice papers අර විදිහටම මම මේ LMS එකට share කරනවා. teacher that's good. ඒක අපිට supportive නේ. ඔව්. මොකද ඒක මා ඇත්තට මේ papers වලින් මේ lesson එකේ ගොඩක් දේවල් cover වෙන්න නිසා ඒක මාර වටිනවා මේගලන්ට අර ටූටි දේ වුණත් ටක් ගාලා catch up වෙනවා අර paper එක ඇතුලේදී. ඒ නිසා ඒක මාරුනොත් අපරාධ කියලා හිතෙනවා. අනේ නෑ ඒක මාරු කරන්නේ නෑ අම්මා. ඒක දෙනවා. හැබැයි අර එකම දේ තියෙන අපිට timed paper එකක් විදියට දෙන්න ගියාම ඒකේ මොඩල් එකට චුට්ටක් වෙනස් නේ අම්මා. ඒකේ මොඩල් එක ඒක at least teacher homework වත් දෙනවා නම් කමක් නැහැ. ඔව්. okay thank you teacher. thank you so much. LMS එකකට දෙන්නම් අපි homework විදියටත් දෙන්න. okay thank you teacher. හරි අම්මා thank you මම ඒක note කරගන්න. good evening teacher. ඔව් අම්මා. දැන් අලුතෙන් join වුණ කට්ටියට කොහොමද teacher? ඒ ඔක්කොටම මේ මොඩල් එකම තමයි අම්මා. ස්පෙෂලි ඔය අලුතෙන් ජොයින් වුණ බබාලා ගොඩක් ඉන්න නිසා තමයි අම්මා අපි මේ මොඩල් එකට ආවේ. දැන් බබාලා අලුතෙන් ජොයින් වුණාට ඒගොල්ලන්ගේ ස්කූල් එක ටර්ම් එක එන් කරනවානේ. එතකොට අපි දැන් ඒ දරුවා කරන බුක් එකේ දැන් රකීබ්ට තියෙන වෙන බුක් එකක් දැම්ම. රකීබ්ගේ බුක් එකේ content එක යාට රිවයිස් වෙනවා. හරි teacher. එහෙම තමයි වෙන්නේ. මොකද එයාගේ බුක් එක රකීබ්ගේ බුක් එකම මට ආපහු චුට්ටක් බලන්න හෙට අරගෙන එන්න. මං ගා බුක් එක මට මතකයි මම මේක පික්චර්ස් අරගත්තා. හැබැයි කෝකටත් මට ආපහු ඩබල් ක්‍රොස් චෙක් කරගන්න පුළුවන්. එතකොට ඒක රකීබ්ගේ බුක් එක තමයි යාට කරන්නේ. teacher. හරි. එහෙම ඉෂ්‍යු එකක් නෑ. okay මං හෙට අරන් ඇවිල්ලා පෙන්නන්න. අනේ ඔව් අම්මා ඩෙෆිනිට් මට චුට්ටක් එක දෙන්න. හැබැයි එයා ගේනවා teacher ඒක. ගේනවනේ හැමදාම ඔව්. මම ගන්නම්. හරි teacher. හරි අම්මා. right එහෙනම් අනේ අම්මලාගේ තව ප්‍රශ්න තියෙනවා නම් මේ මැද්දෙන්
අහන්න ඒක ඉෂුව එකක් නෑ. මිස් ලක්මිනී ඉන්නව නේද? අයින්නවා. hello හරි මම එහෙනම් මිස් ලක්මිනිට hand over කරන්න. This is exclusively for online students. online class වලදී මොන හරි speciality add වෙන්න දේවල් තියෙනවා නම් ඒ ගැන මිස් මෙතෙන්ද කතා කරයි. physical දරුවන්ට අපි ඔය මේ කරගෙන යන මොඩල් එකම physical classes වල continue කරමු. හරි. Thank you. Yeah, Miss Lakmini, over to you. thank you Thank you, Miss teacher. thank you Miss Sampa මේ අතරම Miss Sampaගේ කතා කළාට පස්සේ මම දන්නේ මට අපහු කතා කරන්න දෙයක් තියෙනවද කියලා තරමට ඒ තරම ඒ කියන්නේ main structure එක ගැන I think Miss Sampa was so clear about it, so we don't have to discuss that. So I will just explain, or I will just tell you something about what's happening in the online class. Right? Actually, there are 3 main online classes are going on with me, so I will tell what happens there. So mage online classes ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන්ම අපි edexcel classes දෙකක් සහ Cambridge එක class එකක් යනවා. එතකොට ඒකෙන් edexcel එක class එකක් grade 4 දරුවන්ට exclusive ඒගොල්ලන්ට යන්නේ. grade 4 ළමයින් 4 දරුවන්ට යන class එකට අමතරව තව අපි අර combine කරපු class එක කලින් ධම්ම අපි කරපු combine class එකත් ඒ විදිහටම යනවා. එතකොට Cambridge class එකේ අපි අලුත් requirement එකක් විදිහට අපි පටන් ගත්තා. එතකොට මේ classes තුනේම දැන් මම ආපහු repeat කරන්න යන්නේ නැහැ මේ සම්පා කියපු දේවල්. මම මේ class එකේ මම දැකපු ඒ කියන්නේ මට අත්දකින්න සිද්ධ වෙච්ච දේවල් ටික මම කිව්වොත් ප්‍රධාන වශයෙන්ම මම හරිම සතුටුයි. Like I'm really happy about the how the classes are going on with the enthusiasm and the participation of these students. ඒගොල්ලෝ හැම වෙලාවෙම බොහොම උද්‍යෝගිමත් විදිහට සහභාගී වෙනවා පන්තියට. සමහර වෙලාවට පන්තිය ඒත් එක්කම මම දන්නවා අම්මලත් එහා පැත්තේ ඉන්නවා. සමහරට අම්මලත් මට කියලා තියෙනවා අම්මලත් දෙයක් අලුතෙන් ඉගෙන ගන්නවා කියලා. ඒ සහභාගීත්වය ටික හරිම වැදගත්. ඒකට ගැන මට හරිම සන්තෝෂයි. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට මම දකින දේ තමයි අපිට පොඩි challenge එකකට තියෙන්නේ මේ ක්ලාස් එකේදී. මම මෙතන එක ක්ලාස් එකකට මේ කියන්නේ ක්ලාසස් තුනම ගැන ඔන්ලයින් ක්ලාසස් වලදී අපිට ප්‍රධාන වශයෙන්ම තියෙන challenge එක තමයි මේ homework පැත්ත. සමහර වෙලාවට මම ඒගොල්ලන්ට කියනවා මෙහෙම මේ work එක කරන්න කරලා ඉවර වෙලා අපිට group එකට post කරන්න කියලා. ඒකට අමතරව අපිට විදිහක් තිබුණේ නැහැ. දැන් මේ සම්පා එක්ක අපි එක කතා කළා. මේ අලුත් වැඩ පිළිවෙලදී කියන්නේ අලුත් වැඩ පිළිවෙල කියන්නේ දැන් මේ අලුතෙන් අපි ළමයින්ගේ ටර්ම් ටෙස්ට් එකට සූදානම් කරන කොටසට එනකොට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම යාලට පේපර් එක කරලා යාලට ඉන්ඩිවිජුවලි යාලා කරන දේ මොනිටර් කරනවා. ඉන්ඩිවිජුවලි යාලා කරන දේ මොනිටර් කරනවා. එතකොට ඒක ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ෆිසිකල් ක්ලාස් එකේදී දරුවෙකුට ලැබෙන ඒ දෙම 100%ක්ම ඔන්ලයින් ක්ලාස් එකේදී දරුවන්ට ලැබෙනවා. ඒකට අමතරව පොඩ්ඩක් අර ප්‍රැක්ටිකල් පැත්ත ගැන තමයි ඊළඟ මගේ කන්සර්න් එක. ඇත්තටම මට කියන්න අවශ්‍ය වුණේ ඊළඟ කොටස තමයි ප්‍රැක්ටිකල් කන්සර්න් එක. මොකද සමහර වෙලාවට මම දකිනවා දරුවෝ ඩිවයිසස් දෙකකින් සම්බන්ධ වෙනවා ක්ලාස් එකට. එහෙම කරලා හරි ඒගොල්ලන් ඒ ප්‍රැක්ටිකල් එක කරනවා. නමුත් සමහර වෙලාවට එයාලා කනෙක්ට් වෙන ඩිවයිස් එකේ අපිට අවශ්‍ය කරන software එක නැහැ. ඒක පොඩ්ඩක් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කලින් ඒක ඉන්ෆෝම් කරලා කරනවා නම් ඉන්ෆෝම් කරලොත් අපිට ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. අන්න ඒ පැත්ත විතරයි මට ඔන්ලයින් ක්ලාස් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව ඉතුරු සියලුම දේ මේ සම්පා කතා කරපු දේවල්මයි. සබ්ජෙක්ට් කොන්ටෙන්ට් එක බුක් එකේ විවිධ තැන්වල ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. ඕක නිසා දරුවෝ අපිට common lessons කරද්දී ඒගොල්ලන්ට ඒ complete knowledge එක මම කියන්නේ programming කිව්වොත් පොතේ තියෙන programming ටික විතරක් නෙමෙයි. programming වල A to Z ඔක්කොම දේවල් ටික A to Z knowledge එක දෙන්න පුළුවන්කම හම්බුණා. ඒගොල්ලන් අපි හැමෝම එක වැඩ කරද්දී එතන peer learning එකකුත් තියෙනවා. ඒ නිසා ඒක සෑහෙන්න එකක් ඒක සක්සස්ෆුල් මොඩල් එකක්. ප්ලස් ඒක දරුවන්ට සෑහෙන්න සපෝටිව් වුණා. මොකද එයාලට අර සමහර ටිකක් වැඩිපුර දන්න දරුවෝ ඉන්නවා, මුකුත්ම දන්නේ නැති දරුවෝ ඉන්නවා. කට්ටිය එකතු වෙලා එයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඔය ඕකම තමයි ඔය අපි ඔය ටෙක්ස්ට් බුක්ස් වල යුනිට්ස් අතරේ දකින්න එකම තමයි.
හැබැයි ටීචර්ස් ගයිඩ් එකට ගියාම ඒක හරි ක්ලියර් කට් තියෙනවා. එකම යුනිට්ස් ටික තමයි ප්‍රෝග්‍රස් වෙන්නේ ඔක්කොම දරුවන්ට. ඒ කේම්බ්‍රිජ් බුක් එකේ තියෙන විදිහටම. එක ස්පෙෂලයිසේෂන් එකක්. ඕක තමයි ඇත්තටම කෝ එක අම්මලා තාත්තලා දැනගෙන ඉන්න ඕන. මේ දරුවන්ගේ සිලබස් එක යන්නේ මේ විදිහට කියලා. එතකොට සිලබස් එකට ටීච් වෙනවා නම් එතකොට බුක් එකේ මෙතන මොකද්ද තියෙන්නේ? කියන්නේ යුනිට් බුක් එකේ යුනිට් 1 එකේ තියෙන එක, යුනිට් 2 එකේ අන්තිම තියෙන එක, යුනිට් 2 එකේ මුල තියෙන එක, ඔය දේවල් පොඩ්ඩක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක බුක් එකක්, ඒක print එක තියෙන විදිහට. හැබැයි content එක විදිහට ගත්තම ඒක complete delivery එක වෙනවා. ඒක ඔව් ඇත්තටම එහෙම වුණාම ඒගොල්ලන්ට ඉගෙන ගන්න ඒගොල්ලෝ ගන්න දැනීම ඒගොල්ලන්ට සම්පූර්ණයි. මොකද ග්‍රේඩ් එක ගැන හිතනවට වඩා අන්තිමට අපි ගිහිල්ලා O level exam එක ගැන හිතන තැනදී දරුවා සම්පූර්ණ knowledge එකකින් ඉන්නවා විශේෂයෙන්ම programming part එකේදී. මොකද programming part එක තනින් කරනවට වඩා ඒගොල්ලන්ට මුලින් ඉඳන්ම මේ සම්පූර්ණ දැනීම ලැබෙනකොට ඒගොල්ලන්ට පැහැදිලි මොනවද ඒගොල්ලෝ කරන්නේ කියලා. ඒ වගේම දරුවට ඊළඟ පන්තියේදී මොනවා හරි අලුත් දෙයක් හඳුන්වලා දෙනකොට දරුවා දන්නවා ටක් ගාලා ඊළඟට මොකක්ද හරි. මෙන්න මෙතන තමයි අපිට මෙතනින් මේ විදිහට තමයි මේ සබ්ජෙක්ට් එක ගැලපෙන්නේ. මේ විදිහට තමයි මේක ගැලපෙන්නේ කියන එක they'll understand the connection between everything, so it will be clear for them and they can think and even generate new knowledge from that is how it happens. Exactly. Programming lesson එක highlight වුණ නිසා මේක මේ මගෙන් ඇත්තටම parent කෙනෙක් අහපු ප්‍රශ්නයක්. ඉන්ස්පයර් කම්පියුටින් බුක් එකේ මේක කේම්බ්‍රිජ් දරුවන්ට කිසිම ඉෂුව එකක් නැහැ. කේම්බ්‍රිජ් දරුවන්ගේ බුක් එකේ හැම බුක් එකකම වගේ ෆ්ලෝ chart තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. කේම්බ්‍රිජ් දරුවන්ගේ ඇත්තටම ප්‍රශ්න අඩුයි. මොකද දේවල් හරි ක්ලියර් කට් නිසා අපිට හරි ලේසි යාලට ට්‍රීට් කරන්න. හැබැයි එඩෙක්සෙල් දරුවන්ගේ ඉන්ස්පයර් කම්පියුටින් බුක් එකේ ෆ්ලෝ chart අර සිම්බල්ස් ටික චුට්ටක් පෙන්නලා තියෙනවා එච්චරයි. That's more focusing on scratch. එතකොට ඇත්තටම parent කෙනෙක් මගෙන් අහුවා ස්කූල් එකේ කරන්නේ scratch පොතේ තියෙන scratch ඇයි ටීචර් algorithm කරන්නේ flow chart අඳවන්නේ එහෙම කියලා. ඉතින් මම ඒකට උත්තරේ මෙහෙම common forum එකක දෙන්න. book එකේ තියෙන scratch ඇත්ත. හැබැයි programming කියන්නේ scratch එකෙන් game හදන එක නෙමෙයි. දැන් අපේ බබාලත් ඒක එහෙම හිතාගෙන ඉන්නවා. මම දන්නේ මිස් ලක්මිනිට ඔන්ලයින් ක්ලාස් වල කොහොමද කියලා ෆිසිකල් වල නම් මම බොහොම අමාරුවෙන් ඔලුව බේරගෙන ඉන්නේ ගේම්ස් හදන්න දෙන්න කියලා තමයි කියන්නේ. මොකද එයාලා ගොඩක් කැමති ඒ වැඩේට. ප්ලස් එයාලා එක හදනවත් ස්කූල් එකේ හදන ඒවා තියෙනවා. ආයෙ වෙල try කරන්න කැමති. ඔව් scratch part එකක් තියෙනවා. ඒක ඉගෙන ගන්න ඕනේ. හැබැයි programming කියන්නේ scratch නෙමෙයි. scratch විතරක් නෙමෙයි. programming කියන්නේ what's programming ඉඳලා what algorithms are, how to draw flowcharts, how to go through control structures, sequence, selection, repetition or iteration. ඔය දේවල් ටික completely යාලා දැනගන්න ඕනේ. Plus, some mathematical questions, some application based questions. ඔය දෙකටම flowcharts අඳින්න ඉගෙන ගන්න ඕනේ. flowcharts වලට ආවම ඒවා shapes දාලා අඳින්න symbol එක. දාලා අඳින්න පුළුවන් වෙන්න ඕනේ නැතුව අඳින්න පුළුවන් වෙන්නත් ඕනේ. මං කියනවා කේම්බ්‍රිජ් එකේ මේක හරියටම කරනවා. ඒක දාලා අඳිනවා. ඔය ටික achievement test ලියනවා නම් දරුවෝ ඔය ටිකෙන් achievement test paper එකේ out of 60 around 20 marks, nearly 20 marks ඔය මම කිව්ව දේවල් ටික acquire කරනවා. Completely algorithms and flowcharts එච්චරයි, කිසිම scratch වචනයක්වත් නැහැ. එතකොට scratch කියන්නේ ඇත්තටම algorithms practice කරන්න දීපු tool එකක් අර ඒක algorithms වත් programming වත් නෙමෙයි. ඒ නිසා ඔව් දරුවන්ට අපි scratch කරනවා. හැබැයි ඒකට වඩා අපි focus කරනවා algorithms programming ඒ දේවල් ටික කරන්න. එතකොට මම physical classes වලදී ලොකු time එකක් ගන්න නැහැ දරුවන්ට scratch games පන්ති ඇතුලේ හදවන්න. මොකද එයාලා ඒක ඇති වෙනකන් හදනවා. හැබැයි scratch interface එකේ තියෙන දේවල්, ඒකේ තියෙන components, ඒ components මොනවාද කරන්නේ? example එකකට ලේසි එකක් ගමු. green flag එක මොකටද තියෙන්නේ? costume tab එක මොකටද තියෙන්නේ? අන්න ඒ වගේ දේවල් තමයි ඒගොල්ලන් ලොකුවට exam oriented වෙනවා නම් දැනගෙන ඉන්න ඕනේ. මං 100% agree දරුවන්ට practicals පුළුවන් වෙන්න ඕනේ. ඔව් අපි practicals එක්ක lessons කරනකොට කරන model එක ඇතුළේදී ඔය දේවල් ටික අපි depth එකටම practicals කරනවා. මම මේ කියන්නේ coming academic year end එක ගැන.
එතකොට ඒක ඇතුළේදී ලොකු ටයිම් එකක් අපි ගේම්ස් හදන්න වැය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒක කොහොමද හරියටම එක්සෑම් එකට යුටිලයිස් වෙන්න ඕනේ කියලා කන්වර්ටඩ් අප්‍රෝච් එකකට තමයි අපි යන්නේ. නෙක්ස්ට් ඉයර් වෙද්දී ඔය මික්ස් මෝඩ් එකත් බ්‍රේක් වෙනවා. නෙක්ස්ට් ඇකඩමික් ඉයර් එකෙන් සෙප්ටැම්බර් වෙනකොට මේ මික්ස් මෝඩ් එක බ්‍රේක් වෙනවා. දරුවන්ට එක්ස්ක්ලූසිව් ග්‍රේඩ් එකකට ක්ලාස් එකක් හම්බ වෙනවා. එතකොට එතනදී ඔය තියෙන තව දරුවන්ට පොඩි පොඩි ඉන්කන්වීනියන්සස් තියෙනවා නම් ඒවත් නැති වෙනවා. මොකද තමන්ගේ පර්ටිකුලර් ග්‍රේඩ් එකේ වැඩ ටික ඒකේ පිළිවෙලට අරගෙන යන හින්දා සහ එතෙන්දී අපිට ටිකක් වැඩිපුර ප්‍රැක්ටිකල්ස් වලට ફોකස් කරන්න පුළුවන්. හැබැයි මේ තියෙන ටයිට් ෂෙඩියුල් එක ඇතුළේදී අපි අත්‍යවශ්‍ය දේවල් ටිකට ફોකස් කරමු. නිතර වෙන දේවල් ටිකට ફોකස් එක ටිකක් අඩු කරමු. අපි අලුත් අවුරුද්දේදී ඒ ටික හරියටම ප්ලෑන් කරලා කරමු. එතකොට අපිට ටයිම් තියෙනවා. අපි මුල ඉඳලා ඇකඩමික් ඉයර් එකක යන නිසා. හරි, ඒ දේවල් ටික තමයි මට කියන්න තියෙන්නේ ඒ ඩිස්කෂන් එකට ඇඩ් කරලා. Miss Lakshmi, anything else? No, Mrs. Sampa. I think everything is covered, right? Awesome. Right. We promised to end by 9:45. Now it's 9:53. Anything else from parents? Okay, hopefully all good. Hari. Then time gihin තියෙන නිසා අපි එහෙමනම් මෙතනින් PT meeting එක end කරමු. Thank you so much හැමෝම parents ලට join වුණාට මේ busy time schedule එක මේ පැයක් අපි වෙනුවෙන් වෙන් කළාට මම හිතනවා ඒක worth way කියලා. මේ වෙලාවේ කතා කරන්න බැරි වුණත් මොනවාම හරි doubts තියෙනවා නම් opinions තියෙනවා නම් propose කරන්න දේවල් තියෙනවා අපේ මිතිකගේ අම්මා කිව්වා වගේ. අපිට any time කතා කරන්න ඔය schedules එන number එක නැත්නම් අපේ group එකට දාන්න. එතකොට අපි හැමෝම මම මිස් ලක්ෂ්මී නැත්නම් ඉන්ස්ටිටියුට් එකේ මිස්ටර් ප්‍රවීන් මේ අපි කවුරුම හරි මේ හැම නම්බර් එකක් ඇතුළෙම අපිට මේ දේවල් රීචබල්. ඒ නිසා ඒ ඔපිනියන්ස් අපිට දිගින් දිගටම දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි මෙතනින් parents teacher meeting එක end කරමු. Thank you so much for joining and hope, fingers crossed, for everything to be good for the coming year, academic year. And thanks a lot, Ms. Lakshmi, Mr. Praveen. Thank you so much for being here to host the meeting. Thank you, Ms. Sampa, and thank you all the parents. Good night. Good night, everyone.